සුබ දවසක් යාළුවනේ වෙනදා වගේම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් use කරන application එක තමයි WhatsApp කියන්නේ. ඉතින් ඔයාලා WhatsApp එකේ photo එකක් status එකක් විතර දානකොට ඔයාලා කරන්නේ වෙනත් app එකක් download කරලා ඔයාලා ඒ app එකෙන් තමයි photo එක edit කරගෙන WhatsApp එකට upload කරන්නේ. දැන් ඔයාලට එහෙම කරන්න ඕන නැහැ. ඔයාලට WhatsApp එකේම option එකක් දීලා තිනවා ලස්සනට status එකක් දාගන්න විදියට upload කරන්න පුළුවන් විදියට අලුත්ම update එකක් ඇවිල්ලා තිනවා. අපි බලමු මේක කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඔයාලා මුලින්ම කරන්න ඕන WhatsApp එක අප්ඩේට් කරගෙන ඉන්න ඕන. ඊට පස්සේ ඔයා WhatsApp එකේ මෙතන පල්ලෙන් බලා ගන්න පුළුවන් අප්ඩේට්ස් කියලා තියෙනවා. ඔයාලා මේක ටච් කරන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙතන පල්ලෙන් තියෙනවා කැමරා අයිකන් එකක්. ඔයාලා ඒකට ටච් කරන්න. ඔයාලා ඊට පස්සේ ටච් කරන්න ඕන මේ උඩින් තියෙන දෙවෙනියට තියෙන layout කියලා. අන්න ඒකට ටච් කරන්න. ඊට පස්සේ ඔයා ස්ටේටස් එකක් දාගන්න ඕන ෆොටෝ ටික සිලෙක්ට් කරගන්න. ඉතින් මම මේ විදිහට මේ ෆොටෝ ටික සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයාලා මේ හරි ලකුණු දීලා ඊට පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරන් එනවා. ඉතින් ඔයාලට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. මෙතන පල්ලෙන් තියෙන මේ layout වලින් ඔයා කැමති එකක් දීලා ලස්සනට මේක එඩිට් කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයා එඩිට් කරගත්තට පස්සේ ඔයා මේ උඩින් තියෙන මේ done කියන බටන් එක ටච් කරන්න. දැන් ඔයාලට පුළුවන් මේ හැටියට ඔයා කැමති ෆොටෝ එකක් තව ඇඩ් කරගන්න පුළුවන් වෙනවා. ඒකට ඔයා මේ උඩින් තියෙන ස්ටික් අයිකන් එක සිලෙක්ට් කරලා ඔයාට මෙතන බලා ගන්න පුළුවන් ෆොටෝ කියලා එකක් තියෙනවා උඩින්. ඔයාලා මේක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාට කැමති ෆොටෝ එකක් උනත් ඇඩ් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම දැන් ඔයාලට ඒක කරලා පෙන්නන්නම්. ඉතින් මම මේ විදිහට මෙන්න මේ ෆොටෝ එක සිලෙක්ට් කරනවා. මෙන්න මේ විදිහට ෆොටෝ එකක් ඇඩ් වුණා. ඉතින් ඔයාට මේකත් කස්ටමයිස් කරලා එඩිට් එකක් දාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා කරන්න ඕනේ මේ ෆොටෝ එක උඩ එකපාරක් ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට මේක වෙනස් කරගන්න පුළුවන් වෙනවා. මේ පල්ලෙන් තියෙන මෙන්න මේ අයිකන් වලින් ඔයා කැමති එකක් දීලා මේ විදිහට ලස්සනට එඩිට් එකක් දාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයාලා මේ done කියන එක දෙන්න. මෙන්න මේ විදිහට ඔයාලට මේක කැමති තැනකින් තියලා ලස්සනට එඩිට් එක දාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයාලට මේක ටෙක්ස්ට් එකක් දෙන්න ඕන නම් ඔයාලා මේ ටෙක්ස්ට් අයිකන් එක සිලෙක්ට් කරලා ඔයා කැමති ටෙක්ස්ට් එකක් මේ හරියට දෙන්න. ඉතින් මම මේ විදිහට එක්සැම්පල් එකක් විතර happy birthday කියලා දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට මේක ටෙක්ස්ට් එකක් වුණා දෙන්න පුළුවන්. ඔයාලට මේක ෆොන්ට් එක වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මෙතන පල්ලෙන් තියෙන මේ ෆොන්ට් වලින් මම හිතනවා ඔයාලට මේ වැඩේ තේරෙන්නේ නැති කියලා. ඔන්න ඔය විදිහට ලස්සනට ඔයාලට එඩිට් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේකේ පාට වුණත් වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට ලස්සන කලර් එකක් දීලා ඔයාලා මේ උඩින් තියෙන done කියන බටන් එක දෙන්න. ඔයාලට මේකත් කැමති තැනකට ඇඩ් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒක. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට තමයි එඩිට් කරලා ස්ටේටස් එකක් දාගන්න පුළුවන් වෙන්නේ. වෙනත් app ඕනේ නැහැ. ඔයාලට දැන් WhatsApp එකේම මේ option ටික කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයාලට තව ඇඩ් කරගන්න පුළුවන් මේකට ඔයාගේ location එක, time එක මේ වගේ දේවල් ඇඩ් කරගන්න පුළුවන්. ඒක ඔයා කැමති නම් ඇඩ් කරගන්න. හරි ඉතින් ඔයාලට ඔන්න ඔය විදිහට තමයි WhatsApp එකේ ෆොටෝ එකක් එඩිට් කරලා ස්ටේටස් එකක් විතර දාගන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට එක්සැම්පල් එකක් විදිහට තමයි මේ විදිහට ෆොටෝ ටිකක් සිලෙක්ට් කරලා වැඩේ කරලා පෙන්නන්නේ. ඉතින් ඔයාලා වැඩි ලස්සනක් හිතන්න එපා. ඉතින් ඔයාලා ලස්සනට මේ වැඩේ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න, යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න, ඒ වගේම අමතක නොකර පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.